ධාතුකාමතා වේශයෙන් වාචක ලෝභය. ධාතුකාමතා යනු දෙනු කැමැත්තය. එහි දිහෙල් ලෝභයට විරුද්ධ ස්වභාවයකි. එහෙත් ස්වල්පයක් දීමෙන් අනුන් සතුටු කරවීමෙන් ඔවුන්ගෙන් බොහෝ දේ ලැබිය හැකි බව හා බොහෝ වැඩ කරවා ගත හැකි බවද තමාට අනුන් අනුකූල කරවා ගත හැකි බවද දක්නා වූ තැනැත්තා කෙරෙහි සමහර විට ලෝභය. ධාතුකාමතා ඉච්ඡාගේ වේශයෙන් පහළ වේ. දීම කුශලයක් වුවද අනුන්ගෙන් ගැනීම පිණිස දෙන දීමනාව කුශල පක්ෂයට නොවැටේ. ගැනීමට කරන උපකරයක් වූයේ දීම නියම දීමක් නොව ගැනීමේම කොටසකි. ලෝභ සහගත දිච්චේ බේශයෙන් හටගත් ලෝභය ඇති තැනැත්ත කුශලාභ්‍යාශයකැයි ඒ ලෝභයට රැවටේ. දීම යහපත් වැඩක්ය කුශලයක්ය කියා අනුන්ගෙන් ගනු රිසියෙන් ලෝභ සහගත වූ අකුශල් දීමනාව කරන්නට බස්නේය. දීම කුශලයක් වනුයේද අලෝභය, මෛත්‍රිය, ප්‍රඥාව යන ධර්මයන්ගෙන් යුක්ත වූ සිතින් කරන කලය. ලෝභය, ද්වේෂය, මෝහය යන මේවායින් යුක්ත වූ සිතින් කරන දීම් සියල්ලම අකුශල වන්නේය. කෝර්තන් ජින්තාවේශය මච්චක ලෝභය. අනෙකකු විසින් තමාට කළ උපකාරය අමතක නොකරන්න වූද, උසස් කොට සලකන්න වූද, තමා විසින් ඔහුට නැවත උපකාර කරන්න වූද ස්වභාවය ක්‍රූට ජුන්ටාවයි. මෙහි බුද්ධාදීන් විසින් වර්ණනා කරන ලද උතුම් ගුණයකි. කෘතන් ජනතාව ඇතිය වුන්ට උපකාර කළ අය විශේෂයෙන් ඔවුන්ට පහදිති. නැවත නැවතත් උපකාර කිරීමට සිතති. ඒ බවදත් පුත්‍ර ශිෂ්‍යාදීන් කෙරෙහි මාපිය ගුරුවර ආදීන්ගෙන් ලාභ ප්‍රයෝජන ලැබීමේ ආශාව වූ ලෝභය කෘතන් ජනතාවේශයෙන් පහළ වේ. ඔව්හුය තමන්ගේ කෘතන් ජනතාවුනේ සිතාගෙන ලෝභ සහගත සිතින්ම මාපිය ගුරුවර ආදීන්ට සත්කාර කෙරෙති. ඔවුන් පමණක් නොවයට මාපි ගුරුවර ආදී හුදා ඔවුන්ගේ ක්‍රියා දක්නා අන්‍යයෝ රැවටෙති. සමහර පුත්‍ර ශිෂ්‍යාදීහු මාපිය ආදීන් රැවටීමටත් එසේ කරතිමය. ඔවුන් සඳහා පියන ලද්දක් නොවේ මෙය පමණක් නොව මෙම පොතෙහි දක්වන වංචක ධර්ම සියල්ලම අනුන් රැවටීමට කරන කපටිකම් නොවේ. ඒ පුද්ගලයම රැවටෙන කරුණු බව සැලකිය යුතුය.